හරි සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අපේ කොරියාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාටම සිංහල කොරියා YouTube channel එකට වල් සාදරයෙන් පිළිගන්නවා. අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. නමුත් මම ඔයාලට අලුත් දෙයක් කියලා දෙන්න නෙමෙයි අරගෙන ආවේ. ඔයාලට මේ කලින් වීඩියෝ එක පොඩි සාත් පෙන්නන්න කියලා තමයි අද වීඩියෝ එක කරන්න ගත්තේ. ඒකට යන්න කලින් මතක් කරනවා. ඔයාලා තමයි අපේ සිංහල කොරියා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එකතු වෙන්න. මේ වෙනකොට අපි වීඩියෝ 50කට අධික සංඛ්‍යාවක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒකට ඔයාලා නොදන්න දේවල් තියෙනවා නම් මේ වීඩියෝ බලලා ඔයාලට එකතු කරගන්න පුළුවන්. හරි. එතකොට අද මම කතා කරන්න හදන්නේ මෙන්න මේ මම මේ අප්ලෝඩ් කරන වීඩියෝට කලින් මාස 2කට කලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා මෙන්න මේ වැඩි රේට් එකකට මුදල් යවන්න කියන වීඩියෝ එක. ඔයාලට මතක ඇති මම මේකේ කතා කරා ඇවිදින ගමන් මුදල් උපයන්න පුළුවන් කියලා. හරි මට ඔයාලට අද වීඩියෝ එකෙන් පෙන්වන්න ඕන කොහොමද ඇවිදින ගමන් මුදල් උපයන්නේ මේක ඇත්තද කතාව කියලා. එතකොට ගොඩක් කට්ටිය මට මැසේජ් කරලා තාලා තිබ්බා, කමෙන්ට් කරලා තිබ්බා මේක බොරුවක් කියලා මේකෙන් එහෙම මුදල් උපයන්න බෑ කියලා. මට ඒක තමයි ඔයාලට අද පෙන්වන්න ඕන. මම මේ නිවාඩුවේ පොඩ්ඩක් වැඩිපුර ඇවිදින්න තීරණය කරලා තිබ්බේ. ඒ නිසා මම ගොඩක් මේ නිවාඩුවේ ඇවිද්දා. එතකොට මම උපයාගත්ත මුදල කොච්චරද කියලා තමයි මම ඔයාලට පෙන්වන්න හදන්නේ. ඒ වගේම මම මේ වෙනකොට ඇවිදලා විතරක් මම මගේ හනා account එකට මගේ ඒ කියන්නේ මේ බැංකුවේ තිබ්බත් මගේ හනා account එකට withdraw කරගත්ත මුදල කීයද කියලා මම අද ඔයාලට පෙන්වනවා. එතකොට ඔයාලට තීරණය කරන්න පුළුවන් මේක ඇත්තද බොරුවක්ද කියලා. ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලා වැඩ කරන තැන ඔයාලා පෝඩ් එක සාක්කුවේ දාන් හිටියත් ගොඩක් කට්ටිය වැඩ කරන්න හිටගෙනනේ. කියන්නේ ඔයාලා ගොඩක් අයට වාඩිලා කරන ජොබ් සෙට් වෙන්නේ නැහැනේ. ගොඩාක්ම මේ කොරියාවේ ඉන්නේ හිටගෙන දවසම හිටගෙන ඉන්න වගේ නේ. ඒ කියන්නේ මේ ඔයාලා අඩියක් තියෙන එහෙන් යම් කිසි මුදලක් මේ පැසිව් ඉන්කම් එකක් මේක. ඒ කියන්නේ ඔයාලා මේකට කිසිම දායකත්වයක් නැහැ. මේක ඔටෝ ජෙනරේට් වෙන දෙයක් නේ. ඒක නිසා මේ ඇප් එක දාලා පෝඩ් එක සාක්කුවේ දාන් හිටියත් මේ සල්ලි ටික හම්බ වෙනවා. ඒක ලබා ගන්න. ඔයාලා කැමති ඇප් එකකින් කැමති විදියකට ඔයාලට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් ලංකාවට. මම මේ ඇප් එක ඔයාලට කියලා දුන්නා කියලා ඔයාලා මේකෙන්ම සල්ලි යවන්නේ කියලා කිව්වේ නෑ. ඔයාලට මේකෙන් ගන්න පුළුවන් ප්‍රතිලාභය ඔයාලා ගන්න. හරි. එතකොට අපි බලමු මේ JB බැංකුව එහෙම නැත්නම් මේ Bravo කොරියා කියන ඇප් එක තමයි මේක කට්ටිය දන්නේ නැති ගොඩක්ම අඩු රේට් එකකට ඔයාලට ණය එහෙම ගන්න පුළුවන් බැංකුවක්. හරි. එතකොට මෙන්න මේක තමයි මම ඔයාලට පෙන්නන්නේ පියවර ගණනය කියලා. මම මේක මේ වෙනකොට මගේ පොයින්ට් තියෙනවා 10,000ක් තියෙනවා. හරි. මම පියවර ගණනය කියන එක ක්ලික් කරාට පස්සේ මම ඔයාලට පෙන්නන්නම්. මම මේ වෙනකොට ඒ කියන්නේ මේ අද දවසේ පියවර 3918ක් ඇවිදලා තියෙනවා. මම මේක මගේ පියවර ගණනය කියන එක ක්ලික් කරන්න. හරි. මෙන්න මේ විදිහට තමයි ඔක්තෝබර් මාසයේ මුළු පියවර ගණනය කියන්නේ මේ ඔක්තෝබර් මාසයේ විතර පළවෙනි දිනදා මේ වෙනකොට මම 81563 ඒ කියන්නේ මම ගොඩක් ඇවිදලා තියෙනවා. අර මගේ කොස්ටෝල් වැඩි වගේ තියෙන නිසා මම පොඩ්ඩක් වැඩිපුර ඇවිදින්න තමයි තීරණය කරේ. නිසා මේ නිවාඩුවේ මම ගොඩක් ඇවිද්දා. එතකොට මම මේ නිවාඩුවේ උපයාගත්ත මුදලයි මම මේ වෙනකොට අරගෙන තියෙන මුදලයි පෙන්වන්න ඔයාලට පේන්න ඇති. මගේ මේ chart එක බැලුවහම මම දවසකට කොච්චර විදල්ද කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ නිවාඩු දවස් ඒ කියන්නේ මේ ඔක්තෝබර් මාසය තුල. හරි. මෙන්න මේ විදිහට ඔයාලා වැඩ කරනකොට ඔයාලා නිකන් මේක දාන් ඉන්නේ මේක පැසුවි මාස ඔයාලා මේ ඇප් එක දාගෙන ෆෝන් එක සාක්කුවේ දාන් ඉඳලා මාසය අන්තිමට බලන්න ඔයාලට එක චොනම ආවත් ඒක ඔයාලට විත්ඩ්‍රෝ කරගන්න පුළුවන් ඔයාගේ account එකට. දැනට මම මේ ඒ කියන්නේ 2025 10යි 12 ඒ කියන්නේ මම මේ පාන්දර 4ට තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒතකොට මම මේ ටයිම් එකෙත් මම මේ ඇවිදින ගමන් ඉන්නේ මේ පොඩි පාක් එකක. හරි. ඊට පස්සේ මම පෙන්නන්නම් මගේ මුළු පොයින්ට් ගණන මේ වෙනකොටත් මගේ ඒ කියන්නේ මට මේ වෙනකොටත් මානමක් විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. මේ වෙනකොටත් මගේ විත්ඩ්‍රෝ කරගන්න පුළුවන් මානමක් ඊට අමතරව මේ පොයින්ට් තව 10ක් හම්බෙලා තියෙන මේ මානමට අමතරව මේ ඇවිදිනකොට ඒ ඇවිදින එකට තවත් පොයින්ට් 10ක් මට ඇඩ් වෙලා දිනවා. මට පේන ඇති පොයින්ට් 10ක්. හරි. එතකොට මට මේ වෙනකොට මගේ ගිණුමට මානමයි ෂිප් ගන්න පුළුවන්. හරි. මානමයි ෂිප් ගන්න පුළුවන් විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. මම එතකොට මේ වෙනකොටත් යම් කිසි මුදලක් විත්ඩ්‍රෝ කරගෙන තියෙනවා. මම ගිය මාසවල මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. මාස 3කට වගේ මම දාලා පෙන්නන්නම්. හරි. මේ වෙනකොට මම මගේ ගිණුමට මාන් 7ක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ මේක මම අරගෙන තියෙන්නේ ඇවිදලා. තේරුණා? මේක නිකන් ඉඳලා මේ නිකන් පැසිව් ඉන්කම් එක. ඒ කියන්නේ මේ ඇප් එක ෆෝන් එකේ තියෙන එකට විතර. ඔයාගේ ෆෝන් එකේ බලන්න අනවශ්‍ය ඇප් කොච්චර තියෙද කියලා.
අනවශ්‍ය කොච්චර වගේ ෆෝන් එකේ තියෙද ඔය ඇප් එකක් වෙනකොට මේ ඇප් එක දාලා මේක ඔන් එකේ තියන්න විතරයි මේ සාමාන්‍ය විදිහට ෆෝන් එකේ තියෙන්න විතරයි ඕන ඔයාලා යන තැන සාමාන්‍ය ෆෝන් එක අරගෙන යනෝනේ එතකොට ඔයාලා යන තැන ෆෝන් එක අරගෙන යනවා මේක ඔටෝම ජෙනරේට් වෙනවා පැසිව් ඉන්කම් එක මෙතන තියෙනවා මෙතන මාන 7යි දැන් මම මේ මාන මත් දාගත්තා ඊට මාන 8ක් මට ඇවිල්ලා තියෙනවා මන්නේ නිකන් වරුවක් වැඩ කරා වගේ සල්ලි නිකන් හම්බෙලානේ තියෙන්නේ ඒක නිසා මේ ඇප් එක දාගෙන try කරන්න ඔයාලට පුළුවන් මේ ඇප් එක මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට ඔයාලා දාගත්තා නම් මේ වෙනකොට අනිවාර්යෙන් මාන ඔයාලා සාමාන්‍යයෙන් ඇවිද්දේ නැතත් මාන 2 3ක්වත් අනිවාර්යෙන් මේ වෙනකොට ජෙනරේට් වෙලා ඇති ඒක පොයින්ට් වලට හරවගෙන ඔයාගේ account එකට ලබා ගන්න පුළුවන්. පොයින්ට් කීයක් තියෙද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් ඔයා මේ වෙනකොට පොයින්ට් කීයක් තියෙද කියලා බලලා මේ දැන්ම කමෙන්ට් එකක් දාන්න. මම මේක මේ දැනට මේ මම මාන් 7යි චොනමක් මීට කලින් මම අරගෙන තියෙනවා 2009-25 වෙනිදා. හරි. මේ 9-25 වෙනිදා මම මේ ලබා ගත්ත ප්‍රමාණය. එතකොට දැන් අදට 10-12 වෙනකොට තව මානමක් මට හැදිලා තියෙනවා විදලම. මෙන්න මේක තමයි මම ඔයාලට කියන්නේ. මේක පැසිව් ඉන්කම් එකක්. මේක ගන්න ඔයාලා කැමති ඇප් එකකින් ඔයාලා GME හරි එහෙනම් Gmoney හරි E9 Pay හරි ඔයාලා Hanpass හරි නැත්නම් account එකකින් හරි ඔයාලා කැමති දෙයට ඔයාලා මුදල් transfer කරගන්න ලංකාවට. ඒක ප්‍රශ්නයක් නෑ. මේව අර නොමිලේ නිකන් ගන්න පුළුවන් දේවල් ගන්න කොරියාවෙන් ඉද්දි. ඒක තමයි මට මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්න උවමනාකම තිබ්බේ. ඒ වගේ සල්ලි නිකන් ඉඳගෙන හම්බ කරන්න පුළුවන්. ඒ කියන්නේ පැසිව් ඉන්කම් නොමිලේ කරන්න පුළුවන් ඇප් වර්ග ගොඩක් ඒව තියෙන මේ කොරියාවේ භාවිතා කරන්න පුළුවන් මම ඒව ඉදිරියට ඔයාලට කියලා දෙන්නම් එකින් එක දැනට මේක try කරලා බලන්න මේක ඔයා රෙජිස්ටර් වෙලා ඔක account එකක් හදාගෙන මම ඒ ඔක්කොම අර වීඩියෝ එක කතා කරලා තියෙනවා මේ වීඩියෝ එකේදී මම ඒව ගොඩක් කතා කරලා තියෙනවා ඔයාලට පුළුවන් මේක කරගන්න ගොඩක් දිනෙක හෙට ඉඳන් නැවත සාමාන්‍ය විදිහට වැඩ පටන් ගන්න තියෙන ගොඩක් කට්ටිය සිකුරාද වැඩ ආරම්භ කරලා තියෙනවා. එතකොට දීර්ඝ නිවාඩුවකට පස්සේ ආයිත් ගොඩක් වැඩි දෙනෙක් හෙට ඉඳන් තමයි නැවත සේවාව ආරම්භ කරන්න. එහෙනම් පරිස්සමට ලොකු මුදලක් උපයා ගන්න කියලා වැඩ කරන්න අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.